යාළුවෝ හැමෝටම ආයුබෝවන්. අද මම ඔයාලට අරගෙන ආවේ රේසින් ලෝකයේ තියෙන ලස්සනම සහ වේගවත්ම කාර් මොඩල් එකක්. මේ තියෙන්නේ 2023 ෆෝමියුලා සීසන් එකේ Ferrari SF23 කාර් එක. අද අපි මේකේ අන්බොක්ස් කරලා බලමු මේකේ විස්තර කොහොමද කියලා. පෙට්ටිය ඇතුලේ නම් කාර් එක හරිම ආරක්ෂිතව ඇසලුම් කරලා තියෙනවා කියලා නම් පේනවා. බලන්නකො මේකේ තියෙන තද රතු පාට. ඇත්තට මේක Ferrari කාර් එක වගේම ඔයාලට පේනවා ඇති. ෂෙල් සැන්ඩෙන්ඩර් සහ AWS වගේ හැම ස්පොන්සර් කෙනෙක්ගේම ස්ටිකර් එක පවා ඒ විදිහටම මේකේ තියෙනවා. මේකේ නිමාව නම් ඇත්තටම ඉහළ මට්ටමක තියෙනවා කියලා අපි හැමෝටම බලා ගන්න පුළුවන්. කාර් එලවන්න දඟලන පොඩ්ඩන්ට නම් ඉතින් කියාපු බාණ්ඩයක් තමයි මේක. මේ කාර් එකේ රිමෝට් එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. මම හිතන්නේ මේක දුරින් ඉඳන් පාලනය කරන්න පුළුවන් සුපිරි රිමෝට් එකක් තමයි තියෙන්නේ. මේ කාර් එක පාලනය කරන්න ලැබෙන්නේ 2.4 GHz රිමෝට් එකක්. මේ රිමෝට් එකෙන් නම් සෑහෙන දුරක් යනකම් අපිට මේක ලස්සනට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මීටර් 150ක් 200ක් ඇතුළත ඔයාලට ලස්සනට මේක පාලනය කරන්න පුළුවන් මේ කාර් එක. මේක තමයි මේකේ රිමෝට් එක. ඉන්නවම දැන් මේක මෙයා කළා ගන්නකම් අතට මේක තමයි බාණ්ඩේ. මේක තමයි ඉතින් මේකේ රිමෝට් එක. මේ විදිහට තමයි ඉතින් මේක තියෙන්නේ. අපි ඊටු ටිකත් බලමු කොහොමද තියෙන්නේ කියලා. මේක අපිට මේ කාර් එකේ රෝද 4ක් අපිට එක්ස්ට්‍රා දීලා තියෙනවා. ඒ වගේම මේ ටයර් රබර් වලින් හදලා තියෙන හින්දා ඕනෑම පොලවකට හොඳ ග්‍රිප් එකක් තියෙනවා. පේනවනේ රබර් වලින් තියෙන හින්දා ලොකු හානියක් වෙන්නේ නැහැ ටයර් වලටත්. ඔයාලට ඉතින් පාවිච්චි හොඳට සෙල් මේ පාවිච්චි කරන එක්කෙනෙක්ට මේ ඉතින් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක මේ රෝද හයි කරන්න මේ පොඩි කැජමැටික් එකක් එහෙම දීලා තියෙනවා පොඩි නියනක් එහෙම. දැන් මම මේ කාර් එක පොඩ්ඩක් එළියට ගන්නවා. ඒතුරු අර තියෙනවා මේ බැටරිය බැටරිය තියෙන ඒ ටික ගන්න හින්දා. මේ තියෙන්නේ මේකේ බැටරිය වෙන්න ඕන. පොඩ්ඩක් ඉන්න බලන්න. ඔව් බැටරිය තමයි. මම හිතන්නේ මේ බැටරිය USB ඔව් බැටරි එක USB චාර්ජරයක් කරහා චාර්ජ් කරන්න පුළුවන් මම හිතන්නේ. ඔව් දකින්න බලමු. බැටරිය USB එක කරා චාර්ජ් කරන්න පුළුවන් නිසා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ මේ USB චාර්ජර් පොයින්ට් හින්දා මේ ඉතින් වැඩි අමාරු වෙන එකක් නෑ ඉතින් චාර්ජ් කරගන්න එහෙම. අපිට මේකේ මෙනු එකකුත් දීලා තියෙනවා කොහොමද මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා එහෙම විස්තර ටිකක් දාලා එහෙම මෙනු එකක් දීලා තියෙනවා ඉතින්.
මම දැන් මේකේ බැටරිය සවි කරන්න යන්නේ. පොඩ්ඩක් මම මේක එලවලත් පෙන්නන්නම්. on off switch එක ඔන්න එනම් මම බැටරිය සවි කරන්නවා. අරකට චාර්ජ් කරන එක මම මේ අයිනි පැත්තකින් තියෙනවා දැනට. ඊළඟ මම දැන් බැටරිය හයි කරන්න යන්නේ. ඔන්න එනම් හයි කරා බැටරිය. මෙන්න මේ විදිහට මම මේක රඳව ගන්නවා මේක ඇතුලේ. අන්න එහෙම. ඔන්න ඔන් කරපුවම අර ඉන්ඩිකේටර් වෙනවා රතු පාට ලයිට් එකක්. අර QR එකට පල්ලෙහෙන් තියෙන්නේ. මේ විදිහට එක කවරින් එකකින් මම මේක වහනවා. වහලා සවි කරගන්නවා මේක නිවැරදි ආකාරයට. ඔන්න ඒක ඉවරයි. ඔන්න දැන් මම ඔන් කරා මේක. චුට්ටක් අපි මේක එලවලා බලමු. කොහොමද මේකේ ස්පීඩ් එක කියලා. ඊට කලින් මේ රිමෝට් එකකට බැටරි කැලි දෙකක් දීලා තියෙනවා අපිට. අපිට කඩෙන් උනත් මේ අර ගන්න තියෙනවා මේ බැටරි මේ සයිස් බැටරි. රිමෝට් එකට බැටරි දෙක දාලා පොඩ්ඩක් එලවලා බලමු. ඔන්න එනම් මම බැටරි කැලි දාගත්ත රිමෝට් එකට. සවි කරගන්නවා. ඊට කලින් අපි රිමෝට් එකේ තියෙන වැඩ ගැටියක් බලමු මොකද්ද දැන් මේකෙන් කරන්න තියෙන්නේ කියලා. මේ කාර් එක නම් වැඩ. ඔක තමයි ඇරෝද මේ කන්ට්‍රෝල් කරන එක හරවන එක වමට දකුණට. මෙන්න මේකෙන් තමයි කාර් එක රේස් කරන්නේ. ඇස්ලේටර් කරන්නේ ඒ වගේ පේනවනේ. ඉස්සරහට පිටිපස්සටයි මේ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. right නේ. මම හිතන්නේ ඒක රෝද එජෙක්ට් කරන්න තියෙන්නේ. ඔය ස්විච් එක ඇවිල්ලා රිමෝට් එක ඔන් ඔෆ් කරන එක. ඕන්න මේ ඔය මම මේ කරන ස්විච් එක ඇවිල්ලා ඉස්සරහා රෝද දෙක අර එලයිමන්ට් තියනවා වගේ තමයි ඒක එජෙක්ට් කරන එක වගේ. ඔන්න ඔන් කරා ආපහු. ඉස්සර රෝද දෙක බැලන්ස් කරලා කෙලින් අතට තිබ්බා. දැන් නම් හරි වගේනේ. මම ඔෆ් කරලා පොඩ පැත්තකින් තියෙනවා. මේක තමයි අර මම ඔයාලට කලින් කිව්වේ මේ රෝද හයි කරන්න දුන්න අර බඩු සෙට් එක.
මේක දීලා තියෙනවා මල්ලිනකුයි පොඩි පොඩි රෝද ටික ගලවන්න. ඒකට මෙනු එකකුත් අපිට දීලා තියෙනවා. කොහොම සයි කරන ආකාරය සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. පුංචි වුණත් හරිම සැරයි ගම්මිරි සැටේ කිව්වා වගේ මේකේ නම් සෑහෙන බඩු තොගයක් තියෙනවා වගේ. බලන්න කොහොමද ඒක කියලා. මාර විදිහට හැබැයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ නම් 100% සුපිරි ඉතින්. මම මේක රෝදයක් මාරු කරලා පෙන්නන්නම්. මේ ඔයාලත් දවසක් එකක් ගත්තොත් ඒකේ මේ මාරු කරන විදිය නැත්තම් මේ මෙනු එකේ තියෙනවා රෝදි මාරු කරන විදිය. ඒ විදිහට ඔයාලට මේ මාරු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේකේ රෝදි ගලව ගන්න එකටම ඕක පොඩ්ඩක් ගලව ගන්න ඕන එකටම. මෙන්න මේ විදිහට කරකව ගන්නවා එකටම කරකලා ගලව ගන්නවා. දැන් හරි වගේ. අපිට දීලා තිබ්බ එක්ස්ට්‍රා රෝදයක් මම දැන් මේකට හයි කරගන්නවා. අරගේ නට් එක මගේ මේ යාලා දීලා තිබ්බ යතුරේ ඇතුලේ මේ තියෙන්නේ. ඒක තමයි මේ හයි කරන්නේ. ඔයාලට නට් එක විතරක් පෙන්වන්න තිබ්බා අපරාධේ. කමක් නැහැ. ඒ ග්‍රිප් දෙක චුට්ටක් වෙනස් වගේ. alright. අපි දැන් මේ චුට්ටක් එලවලා බලමු කොහොමද මේකේ ස්පීඩ් එක සහ කොහොමද මේකේ කාර් එකේ ස්විච් එකයි සහ රිමෝට් එකේ ස්විච් එක දෙකම මම ඔන් කරගන්නවා. මම හිතන්නේ දැන් දෙකම ඔන් කරගෙන කනෙක්ට් වෙලා තින්නේ. කොහොම සවුන්ඩ් එක මරුනේ. දැන් අපි බලමු කොහොමද මේක බිම දුව බලමු කොහොමද මේක ස්පීඩ් එක කියලා එහෙම බලමු. මේක මේ වීල් වෙන විදිය
ඔයාට පේනවා ඇති මේකේ ටර්නින් රවුන්ඩ් එක සහ ස්පීඩ් එක හොඳ තත්ත්වයක තියෙනවා. F1 වලට ආස කරන ඕනම කෙනෙක්ට තියාගන්න පුළුවන් වටින සුපිරිම කාර් එකක් තමයි ඉතින් මේක. කාර් මොඩල් එක මම නැවත කියන්නම් SF23 කාර් මොඩල් එක. මම දැන් මේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඔයාලත් මේ වීඩියෝ එක බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Thank you.